යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අදත් මං ලස්සන කතාවක් අරගෙන ආවා. පුරුදු විදිහටම කතාව කියවලා බලලා ඔයාලගේ අදහස් මට කමෙන්ට් එකක් දාන්න. තිනු අනේ ඇයි එහෙම කියන්නේ? මාධව ඇහුවේ කෙල්ලගේ ඇස් දෙහා බලලා. ප්ලීස් මාධව මේක හරියන්නේ නැහැ. අපි මේක නවත්තමු. මාධව දෙහාට හැරිලා තිනු කිව්වේ ඔහුට රවලා. ඒත් ඇයි කියන්නකෝ? ක්ලාස් එකට යන ළමයි හැරි බලද්දි මාධව අසරණ වුණා. ඔවුන්ගේ ආදර කතාව ක්ලාස් එකට රහසක් නෙවෙයි. ඔයාට මොනවද තියෙන්නේ මාධව? අපේ ගෙදරින් වුණත් ඔයාට කැමති වෙන්නේ නැහැ. තිනු කියද්දි මාධවගේ ඇස් ලොකු වුණා. ඇස් ඉස්සරහා අකුණක් ගැහුවා වගේ ඔහුට ලොකු අසරණකමක් දැනුණා. මට මොනවත් නෑ තමයි තිනු. ඒත් මං ජොබ් එකක් හොයාගන්නම්. ඔහු වචන එකතු කළේ බිම බලාගෙන. ඇයට මූණ දෙන්න බැරි මහ ලොකු අසරණකමක් ඔහුට දැනුණා. අනේ මාධව මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. ඇයි තිනු එකපාරම ඔයා හොඳට හිටියනේ. කෙල්ලගේ අතින් අල්ලලා ඔහු කියද්දි ඇය ඔහු දිහා බැලුවේ අප්පිරියාවෙන්. මාධව මං කිව්වනේ මට පාඩුවේ ඉන්න දෙන්න කියලා. මගේ වැරද්ද. තම්සි වගේ ගොඩේක්ව මං කරට ගත්තනේ. කොල්ලගේ අත කසා දාලා තිනු ක්ලාස් එක පැත්තට ගියා. මාධව එතනම ගල් වෙලා බලන් හිටියා. මහ සෙනගක් ඉස්සරහා තමන් තනි වුණා වගේ දැනෙද්දි කොල්ලගේ ඇස් තෙත් වුණා. ඔවුන්ගේ ආදරේට මහ කාලයක් නැති වුණාට මාධව ඇයට ලං වුණේ හදවතින්මයි. තිනු කියන්නේ ටිකක් සල්ලි තියෙන පවුලක කෙල්ලෙක්. මාධව ගැන ඇයට දැනුණු කැමැත්ත ඇය කියද්දි මාධවත් ඇයට කැමති වුණා. මාධව ගමේ දුප්පත් පවුලක කොල්ලෙක්. තිනු ඔහුට කැමති වෙන්නේ ඒ ගැන දැනගෙනමයි. ඒත් හිටි හැටියෙම ඇය මේ සම්බන්ධය නැවැත්තුවේ ඇයි කියලා ඔහුට හිතාගන්න බැරි වුණා. මාධව ඇයි මේ? පවනි ක්ලාස් එකට එද්දි මාධව ගේට් එක අල්ලගෙන ලොකු කල්පනාවක. පවි ඒ පිරිමි ඇස් දුකෙන් කියලා ඇයට තේරුණා. ඒ බොර පාට ඇස් දිලිසුනේ වේදනාවෙන් කියලා ඇය දැක්කා. මාධව මොකද උනේ? ඔයා දුකෙන්? බෝල ඇස් පුංචි කරලා කෙල්ල අහද්දි මාධව හිනා වුණා. දුප්පත් වෙලා ඉපදුන එක මගේ වැරැද්දක්ද පවි? කොල්ල අහද්දි ඇයට හේල් වුණා. අනේ දෙයනේ ඇයි මේ? කෙල්ල ඒ පිරිමි අත්වල එල්ලුණා. ඒ ඇත් සීතල වෙලා කියලා ඇයට දැනුණා. තිනුවට මාව එපාලු පවි. ඈත අහසේ පාවෙන හිස් වලාකුළු දිහා බලලා මාධව කියද්දි කෙල්ල පස්සට වුණා. ඇයගේ අතින් ඔහුගේ අත අතෑරුනේ පුදුමෙන්. දෙයියනේ. අතින් කට වහගෙන කෙල්ල පුදුම වෙන හැටි බලලා මාධව ලොකු හුස්මක් අතෑරියා. මං තිනු එක කතා කරන්නද? පවනි ඇහුවේ ඇස් පුංචි කරලා. ඇය දිහා කොල්ල රවලා බලද්දි ඇය බිම බලාගත්තා. මං නිසා ඔයා ළඟට යන්න ඕනි නෑ පවි. අහක බලාගෙන ඔහු කියද්දි පවනි කොල්ල ළඟට කිට්ටු වුණා. ඒත් මාධව කිව්වනේ මං එපා කියලා. කොල්ල සැර කරද්දි ඒ ඇස් ගැස්සුණා. කම්මුල් බයටම රතු වුණා. සොරි පවි. කෙල්ල බය වෙනවා දැකලා මාධවට දුක හිතුණා. පුංචි කාලේ ඉඳන්ම පවනි මාධවගේ හෙවණැල්ල වගේ හිටියා. මොන දේ වුණත් ඇය ඒ යාළුකම අතෑරියේ නෑ. ඔහු වෙනුවෙන් ඇය තමන්ට පුළුවන් හැමදේම කළා. ඒක දන්න නිසාම මාධව ඇය තිනු ළඟට යනවට කැමති වුණේ නෑ. මට මේක දරා ගන්න පුළුවන්.
ඔයා එක හිතන්න එපා. කෙල්ලගේ අත් දෙක අල්ලගෙන ඔහු කිව්වේ විශ්වාසයෙන්. එන්න ක්ලාස් එකට යමු. පවනි මාධව ළඟින්ම ඉඳගත්තා. ඔහුට වැටෙන්න දෙන්න බෑ කියලා ඇයට හිතුණා. මොනවා වුණත් ඔහු හොඳට ඉගෙන ගත්තොත් විතරයි මේ ජීවිතෙන් ගොඩ එන්න පුළුවන්. ඒක ඔහු වගේම ඇයත් දැනන් හිටියා. මාධවගේ හිතට ලොකු බරක් දැනුණා. තිනු ලැජ්ජ කළේ තමන්ගේ ආත්මයටම කියලා ඔහුට හිතුණා. ඒ පසුතැවීම ඔහුගේ පපුවට මහ ලොකුවට දැනුණා. ඔවුන්ගේ ආදරය මාස 3ක්වත් තියාගන්න තිනුට ඕනෙ වුණේ නෑ. දුප්පත් වුණත් මාධව කියන්නේ හොඳට ඉගෙන ගන්න දක්ෂ කොල්ලෙක්. ක්ලාස් එකේ කෙල්ල වුණත් ඔහුට ලං වෙන්න try කළේ ඔහු හැමෝගෙම ක්‍රෂ් එක නිසා. දවසකට හරි ඔහුට ලං වෙන්න විතරයි ඇයට ඕනි වුණේ. ඇයගේ ඇත්ත රූපය නොදැන මාධව ඇය එක්ක හීන කන්දක් ගොඩනැගුවා. ඒ නිසාම ඔහුට හිත හදාගන්න ටිකක් අමාරු වුණා. මාධව පවනි කොල්ලගේ අතට තට්ටුවක් දැම්මා. කල්පනාවෙන් මිදිලා ඔහු ආයෙම පාඩමට හිත දුන්නා. මං යනවා පවි. ක්ලාස් ඉවර වුණ ගමන් මාධව එළියට බැස්සා. පවනි හෙමිහිට තිනු ළඟට ආවේ මාධව ගැන කතා කරන්න. තිනු කෙල්ලෝ එක්ක හිනා වෙවි හිටපු තිනු පවනි දිහාවට හැරුණේ ඇයට රවන ගමන්. ඇයි මොකෝ? මේ මාධව අනේ මේ පවනි මං කියන්න තියෙන හැමදේම මාධවට කිව්වා. තමස අනෙන්ග සීනි කිරන්න නැතුව ඉන්නවා. කෙල්ල දිහාට ඇඟිල්ල දික් කරලා ඇය කෑ ගැහුවා. නෑ එහෙම නෙවෙයි. බෝලෑස් ලොකු කරලා පවනි කියද්දී තිනු ඇයව තල්ලු කළා. තමසට ඕනේ නම් ඌත් එක්ක යාළු වෙනවා. ඒ ගොඩයට හරියන්නේ තමසි තමයි. තිනු කියද්දී පවනිට දුක හිතුණා. මාධව කියන්නේ වැදගත් කොල්ලෙක් කියලා ඇය දන්නවා. කවදාවත් කාගේවත් හිතක් රිද්දන්නේ නැති ඔහු මොනතරම් අහිංසකද කියලා කෙල්ල දන්නවා. ඒ නිසා අද ඔහුට මෙහෙම කතා කරන එක ඇයට ඉවසන්න බැරි වුණා. පුංචි කාලේ ඉඳන්ම මාධවත් පවනිත් හොඳ යාළුවෝ. ඒ යාළුකම අදටත් වෙනසක් නැතුව තිබුණා. පවනිගේ හිතේ මාධව ගැන තිබුණේ යාළුකමට එහා ගිය ලෙන්ගතුකමක්. ඒ ඇස් දිහා බලාගෙන හීන මවපු කාලයක් ඇයට තිබුණා. ඒත් තිනු එක්ක මාධව හීන ඇහිඳිද්දී පවනි තමන්ගේ හීන පපුව ඇතුලෙම ගල් කළා. පව්. මාධව ගැන ඇයට පව් කියලා හිතුණා. ඒ නිසා පුළුවන් හැම වෙලේම ඇය ඔහු එක්ක හිටියා. ඔහුගේ හිත හදන්න ඇය හැම වෙලේම උත්සාහ කළා. ඒ ලෙවල් ඉවර වෙලා මාධව ජොබ් එකක් හොයන්න මහන්සි වුණේ ගෙදර තත්ත්වය එච්චර හොඳ නැති නිසා. මාධව දාඩිය පෙරාගෙන බස් හෝල්ට් එකේ ඉන්න කොල්ලා දැකලා පවනි නැවතුණා. පවි කොහෙද ගියේ? කම්පියුටර් ක්ලාස්. මාධව තරම් ගෙදර ප්‍රශ්න නැති නිසා පවනි ඉගෙන ගන්න එක නතර කළේ නෑ. ඇය රිසල්ට් එනකම් කම්පියුටර් කෝස් එකක් කරන්න හිතුවේ ඒකයි. ඔයා කොහෙද මේ යන්නේ? පවනි ඇහුවේ පිස්සෙක් වගේ පාරේ රස්තියාදු වෙන ඔහු දිහා බලලා. පොඩි වෙලා තන තන දොවිලි පාරවල් තිබුණ ඔහුගේ කමිසෙ දැකලා පවනිට හේල්ලුණා. ඔහු මෙහෙම ඉන්න ඕනි කෙනෙක් නෙවෙයි කියලා ඇය දන්නවා. ජොබ් එකක් හොයන්න ගියා පවි. එකක්වත් හරි ගියේ නෑ. මට පිස්සු වගේ අප්පා.
බස් ස්ටෑන්ඩ් එකේ කෙටි බිත්තියට පයින් පාරක් ගහලා ඔහු කියද්දී පවනි ඒ මූණ දිහා බැලුවා. ඒ පිරිමි ඇස්වල තිබුණේ බලාපොරොත්තු බිඳුන හැඟීමක්. අපි හිමීට බලමු මාධව. ඔහුගේ අතින් අල්ලලා පවනි නැවතිල්ලේ කිව්වා. තාත්තට සනීප නෑ පවි. පුතෙක් විදියට එයාට බෙහෙත් ටිකක් අරන් දෙන්නවත් මට බෑනේ. ඇස්වලට උණපු කඳුළු ඇස් ඇතුළෙම දිය කරලා මාධව කියද්දී කෙල්ල සීතල වුණා. ඔහුගේ පපුවට දැනෙන වේදනාව පුංචි එකක් නෙවෙයි කියලා ඇයට තේරුණා. කරත්ත ගාලා චේන් එක අතට අරගෙන ඇය ඒක මාධවගේ අතේ ගුලි කළා. මේ ඇයි පවි? චේන් එක දැකලා මාධව ගැස්සුණා. ඔහු පස්සට අඩියක් තිබ්බේ බය වෙලා. මේක තියලා ඔයා සල්ලි ගන්න මාධව. තාත්තට බෙහෙත් අරන් දෙන්න. පිස්සුද පවි? මට එපා. චේන් එක ආයෙම කෙල්ලගේ අතේ ගුලි කරලා මාධව කිව්වා. කියන දේ අහලා ගන්නකො මාධව. මට බෑ පවි ඔයාට ණයකාරයෙක් වෙන්න. ඊළඟට යන බස් එක දිහා බලලා මාධව කිව්වේ හිස් හැඟීමෙන්. පිස්සු නැතුව මේක ගන්නනේ. මං යනවා. මාධවගේ අතට බලෙන්ම මාලේ දීලා පවනි දුවලා ගිහින් බස් එකට නැග්ගා. කෙල්ල යන දිහා මාධව බලන් හිටියේ පුදුමෙන්. ඇය තමන් වෙනුවෙන් කරන දේවල් වලට ඔහුට මිලක් දෙන්න බෑ. ඒ තරමට ඇය තමන්ට ලෙන්ගතුයි කියලා ඔහු දන්නවා. දවසක මේ හැමදේම වෙනුවෙන් ඇයට ණය ගෙවන්න ඔහු හිතාගත්තා. පවනි ගෙදර ආවේ සතුටින්. මාධව වෙනුවෙන් එහෙම දෙයක් කරන්න පුළුවන් වුණ එක ගැන ඇයට දැනුනේ සැනසීමක්. ඔහු දුකෙන් ඉන්නවා බලන්න ඇය කැමති නෑ. ඔහු වෙනුවෙන් පපුවේ උතුරන ආදරේට සීමාවක් නෑ කියලා දන්නේ ඇයම විතරයි. වචනෙන් නොකිව්වට මේ ඇස්වල දෝරේ ගලන ආදරේ ගැන ඇයට ලොකු විශ්වාසයක් තිබුණා. දවසක මාධව තමන්ගේ ආදරේ පිළිගනී කියන බලාපොරොත්තුව ඇයට තිබුණා. අවුරුදු 5කට පසු මාධව සරසවි වරම් ලබා ගැනීමත් සමග පවනි ඔහුගෙන් දුරස් වුණේ ඇයට සරසවි වරම් නොලැබීම නිසයි. කාල සීමාව අවසානයේ මාධව වෛද්‍ය සිහිනය හැබා කරගෙන ගමේ රෝහලට පත්වීම ලබා ගත්තා. පවනිට දැනුනේ තමන් දිනුවා වගේ සතුටක්. ඔහුගේ සතුට වෙනුවෙන් දවස් ගණන් කරපු ප්‍රාර්ථනා ඇයට මතක් වුණා. මාධව සොරි ඩොක්ටර් මාධව. පවනි ඔහු ඉස්සරහට ආවේ ඇස්වල පිරුණ සතුටු කඳුළු එක්කමයි. පිස්සි මං මාධවම තමයි. කෙල්ලගේ කන් පෙත්තක් මිරිකලා මාධව කිව්වේ හිනා වෙලා. ඉතින් කොහොමද? හිස ඇල කරලා කෙල්ල අහද්දී මාධවට ලෝභ හිතුණා. හොඳයි ඉතින්. මනමාල බැල්මක් දාලා ඔහු කියද්දී පවනි ඇස් පුංචි කළා. ඇයි? මොකුත් නෑ. මාධව කිව්වේ අහක බලාගෙන. ඇයි? ගර්ල්ෆ්‍රෙන්ඩ් මතක් වුණාද? පවනි එක අහපු විදිහට මාධවට හිනා ගියා. හැබැයි මං තාම එයාට කිව්වේ නෑ. මොකද්ද? ආදරෙයි කියලා. ඉතින් කියන්න එපයි. ඔළුව උස්සන් නැතුවම කෙල්ල කිව්වේ ඔහුට ඇයගේ වෙනස තේරෙයි කියලා හිතලා. පවි මට උදව්වක් කරනවද? මාධව අහද්දී ඇය ඔළුව වැනුවා. උදව්ව මොකද්ද කියලාවත් අහන්නේ නැද්ද මෝඩියේ? මාධව අහද්දී ඇය ඔළුව විස්සුවා. ඔයාට මම මොනවත් බෑ කියලා නෑනේ. කෙල්ල කියද්දී ඒ ඇස්වල තිබුණ වේදනාව
මාධව දැක්කා. පවී අද මං එයාට ප්‍රොපෝස් කරනවා. ඔයාට පුළුවන්ද අරලියා එකට එන්න? මාධව කියද්දි කෙල්ල පිච්චුණා. පපුව ගිනි ගනිද්දි ඇය හා කියන්න ඔළුව වැනුවා. මාධව දිහා එකපාරක් බලලා කෙල්ල ගියේ දුකෙන් කියලා ඔහුට තේරුණා. පවනි අරලියා එකට එද්දි මාධව ඇවිත් හිටියා. එන්න පවී. මාධව ඇයට කතා කළා. වටපිට බලලා ඇය පුටුවක වාඩි වුණා. කෝ එයා තාම ආවේ නැද්ද? පවනි ඇහුවේ මාධව තනියම හිටපු නිසා. මේ පිරිමි ආත්මයේ හිතගත් වාසනාවන්තය දකින්න ඇයට ඕනි වුණා. මේ වගේ හොඳ පිරිමියෙක් ලබන්න ඇය මහ හුඟක් පින් කරන්න ඇති කියලා කෙල්ල කල්පනා කළා. කෙල්ලගේ මළවුන මූණ දිහා බලලා මාධව හිනා වුණා. තමන් වෙනුවෙන් ඇස්වල උතරන ආදරේ හංගගෙන ඇය දරාගන්නේ පුංචි දුකක් නෙවෙයි කියලා ඔහු දන්නවා. තවත් කෙල්ලව රිද්දන්න බැරි නිසා මාධවයේ ඇස්වලට එබුණා. මාව වෙන කෙනෙක්ට දෙන්න පුළුවන්ද පවී? කෙල්ල කෙස්සුණා. බෝල ඇස් පොරවපු කඳුළු එක පාරම කම්බුල් දිගේ වැටුණා. වෙන්නේ මොනාද හිතාගන්න බැරුව ඇය ඇහිපිල්ලම් ගැහුවා. මාධව ඔය හිතේ තියෙන ආදරේ තවත් හංගන්නේ ඇයි? කෙල්ලගේ රෝස පාට ඇඟිලි පිරිමදින ගමන් මාධව ඇහුවා. ඔයා මට ආදරේ කියලා මං දැනගෙන හුඟක් කල් පවෙයි. මං මොකුත් නොකිය හිටියේ මට ජොබ් එකක්වත් නැති නිසා. ඔයාව මට අම්මලා දෙයිද දන්නේ නෑනේ. අනේ මාධව කියද්දි කෙල්ල රත් වුණා. ඔයා තරමටම මමත් ඔයාට ආදරේ පවී. ඒ සුදු මූණ දෝතට අරගෙන මාධව කියද්දි පවනි ගල් වුණා. අවුරුදු ගාණක් පරිස්සම් කරපු ආදරේ ඇස් ඉස්සරහා හැබෑවෙද්දි ඇයට දරාගන්න බැරි වුණා. තාමත් මට ආදරේ නේද? මාධව අහද්දි කෙල්ල ඔළුව වැනුවා. පුටුවෙන් නැගිටලා ඇවිත් මාධව සාක්කුවෙන් පොඩි බොක්ස් එකක් ගත්තා. ඇය ඉස්සරහා දන නමලා ඔහු බොක්ස් එක ඕපන් කළා. Will you marry me? මාධව ඇයට ප්‍රොපෝස් කරද්දි කෙල්ලට ඉකි ගැහුණා. දරාගන්න බැරි සතුටට ඇයට ඇඬුණා. රින් එක කෙල්ලගේ අතට දාලා මාධව ඇයව පපුවට තුරුළු කරගත්තා. ආයි අඬන්න එපා පවී. මං වෙනුවෙන් මෙච්චර කාලයක් විඳව මදිද? මාධව ඇහුවේ ආදරෙන්. තමන් වෙනුවෙන් ඇය කළේ ලේසි පාස කැපකිරීමක් නෙවෙයි කියලා ඔහු දන්නවා. අද කාලේ එහෙම කෙල්ල අඩුයි කියලා ඔහු දන්නවා. දැන් ඇති බබා. කෙල්ලගේ කම්මුල් පිහිදලා මාධව ඒ නළල සියුම්ම සිපගත්තා. ආයි කවදාවත් මේ ඇස්වල කඳුළු තියෙන්න බෑ. හරිද? මං ඇස් දෙක වගේ බලා ගන්නවා. මාධව ඇයට පොරොන්දු වුණා. පණ තියෙන තාක් ඇයව මලක් වගේ බලාගන්න ඔහු ඔහුටම පොරොන්දු වුණා. පුංචි කාලේ ඉඳන් හෙවණැල්ල වගේ හිටපු කෙල්ල අද ඔහුගේ පදිනිය වුණේ දෙමව්පියන්ගේ ආශිර්වාදය එක්ක. පපුව ඇතුලේ හිර කරගෙන පරිස්සම් කරපු ආදරේ අද ඇස් ඉස්සරහා පාට වෙද්දි පවනිට ඒක මහ ලොකුවට දැනුණා. දවස තිස්සෙම කොල්ලගේ අතේ එල්ලිලා ඇය හිටියේ ගොඩක් සතුටින්. බබා හොටෙල් එකට ඇවිත් පවනි වොෂ් එකක් දාගෙන බැල්කනි එකට ආවා. මාධව පිටිපස්සෙන් ඇවිත් ඇයව තුරුළු කරගනිද්දි ඇය ගැස්සුණා. ඔහුගේ නිරුවත් පපුවෙන් දැනෙන අසීමිත රස්නය කෙල්ලගේ සිරුර පුරාවටම දැනුණා. පවනි කැරකිලා මාධවගේ කරේ එල්ලුණා.
මොනාද කල්පනා කරන්නේ? කෙල්ලගේ කෙළ පාමුල මූණ හංගගෙන කොල්ල ඇහුවා. රවුල් කොට ඇනෙද්දි පවනි ඇඹරුණා. මට අද මාර සතුටුයි මාධව. මං මේ දවස වෙනකන් කොච්චර හීන මැව්වද? හන්තාන මුදුනින් පායන හඳ දිහා බලාගෙන ඇය කිව්වා. මට ඔයා ගැන හිතා ගන්න බෑ පවි. ඔයාට වෙන කොල්ලෙක් ගැන හිතන්න තිබුණා. ඒත් මං වෙනුවෙන්ම ඔයා හිටියා. මට කියන්නෙවත් නැතුව. කෙල්ලගේ කම්මුලට තමන්ගේ කම්මුල තද කරලා මාධව කිව්වේ ආදරෙන්. ඔයාට පිං පවි. මට මෙච්චර ආදරයක් දුන්නට. අනේ මං ඔයාට හරි ආදරෙයි මාධව. ආදරෙන් මත්වන ඇස්වල බර දරාගෙන ඇය කියද්දි ඔහු කෙල්ලගේ දෙතොල් වලට බර වුණා. ඇය ඔහුගේ දෙතොල් වල පහස දරාගෙන ඇස් පියාගත්තා. කෙල්ලව දෝතට අරගෙන මාධව ඇයව ඇඳෙන් තිබ්බේ මලක් වගේ පරිස්සමට. ඇයගේ සළුපෙළි ඔහුගේ දෑතින් ගිලිහෙද්දි ඇය ජීවිතේ පළවෙනි පාරට පිරිමියෙක් ඉදිරියේ නිරුවත් වුණා. ඔහු ඇයගේ සිරුරේ රසතැන් හොයද්දි කෙල්ල ලැජ්ජාවෙන් ඇස් පියාගත්තා. අවසානයේ ඔහු ඒ සිරුරට බර වෙද්දි ඇය වේදනාව දරාගත්තා. මුළු ආත්මයෙන්ම පවනි මාධවගේ වුණේ සංසාරේ හැම ආත්මයක් ගානෙම ඔහුගේ පතිනිය වෙන්න දිවුරුම් දෙමින්. මං ආදරේ රත්තරං. කෙල්ලගේ කන් පෙත්තට මුමුණන ගමන් මාධව ඒ පපුවටම ඇස් පියාගත්තේ සැනසීමෙන්.